කියන්න නැති වචනයක් දෙකක් ඔබගේ පුරුමරය. මම හිතන්නේ මෙතුමන් කියලත් මතක් කරන්න ඕනේ ලංකාවේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් ඒ වගේමයි රටට වැඩදායක ලෙස රට වෙනුවෙන් කැප වුණු ආදරණීය යුද හමුදාවේ හිටි රට සේවය කළ පල්ලා නිලධාරීවරේ අද ලංකාවේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් හැටියට අපිට නිරන්තරයෙන්ම මෙවැනි ප්‍රසංග වේදිකාවල හමු වෙන ජයතිස්ස යාපා ආදරණීය නිවේදන ශිල්පියා. ඔයත් රට අවදි කරන්න ඔබගේ පුරුමරයේ සිට උදයි අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම කැලුම් ඉන්දික මාතලේ පුරවරේ ලංකාවේ නමක් හදාගත්ත බ්‍රෑන්ඩ් එකක් විච්ච මගේ ආදරණීය නිවේදන ශිල්පියා වේදිකාව පමණක් නොවේ ඕනම ශ්‍රේෂ්ඨ නිවේදන කටයුත්තකදී දැන් ඇහෙන නම තමයි කැලුම් ඉන්දික. එහෙමනම් කැලුම් ඉන්දික මගේ සමහරක් පටන් ගන්න ඕනේ දයියා නාට්‍ය සංඝය බණ්ඩාරවල පුරවරේට තිල්න කරන්නට අපගපවුනේ අමිත් දිසානායක තමයි අපිව සම්බන්ධීකරණය කරලා ඔයාලට මේ වගේ ලස්සන ප්‍රසංගයක් දෙන්නට අත්වල බෙදගත්තේ. බොහොම සතුටින් පදක් කරන්න ඕනි. ඒ වගේම තමයි අපි අර කිව්වා වගේ තමයි බණ්ඩාරවල මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් ඒ වගේම බණ්ඩාරවල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමන් ඇතුළු සියලුම නිලධාරීනුත් අපිට මනා සේවයක් ඉටු කර දුන්නා. ඒ වගේම තමයි කැබින් ලෙවල් ජනතාව. ඉතින් අපිට අමතක කරන්න බෑ අපිට පටන් ගත්ත ප්‍රසංගය පටන් ගන්න දවසේ ඉඳලම අපිට ගොඩක් උපකාර කරා. හොඳයි මේ හැමෝම එක් කරගෙන තවත් කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අපි හැමෝම මතක් කරනවා. ඒත් එක්කම කැලුම අපි මතක් කරන්න ඕනේ. අපේ ආරාධනය පරිදි ආපු පිටට රැඳෙන සියලුම ආරාධිතවන්ට ඔබ එවගේමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සාමාන්‍ය ප්‍රසංගයක් මේ වගේ දෙවත් ප්‍රාසංගික අත්දැකීමක් ඔබගේ පුරුමරයට ගෙනෙනවා කියන්නේ දෙවන්ත සංවිධාන ශක්තියක් අවශ්‍යයි. ඒ සංවිධාන ශක්තියට අනුග්‍රහශීලී නායකත්වයේ එක්කාසු කළ ආදරණීය හිතමිතුරන් පිළිබඳව අපි සිහිපත් කළ යුතුයි. ඒ අතර ප්‍රධාන අනුග්‍රහශීලී නායකත්වයේ එක්කාසු කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික පළාත් නිලධාරී ප්‍රවීණ නිවේදන ශිල්පී ජයතිස්ස යාපා ගොඩකුඹුර මෙතුමන් තමයි ප්‍රධාන අනුග්‍රහශීලී නායකත්වයේ එක්කාසු කරන්නේ. මේ දෙවන්ත ප්‍රාසංගික කටයුත්ත මේ බණ්ඩාරවේල උතුර ගැඹිල්ලවේල නගර සභා ක්‍රීඩා පිටියේ සිට ඔබට ගෙන එන්නට. ඒ අතර අපි විශේෂ මතක් කරන්නට ඕනේ බබා හොටෙල් අධිපති ලක්ෂිත මදුෂාන් මහත්මයාණනි ඔබතුමා ලබා දුන්නා වූ අනුග්‍රහශීලී දායකත්වයේ පිළිබඳවත් ඔබ ආදරයෙන් අභිමානයෙන් යුතුව මතක් කරමින් චිරාගත සම්ප්‍රදාය අනුකූලව මේ මංගල පහන් සිළු දල්වාලමින් මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නට ඔබට බාර කරනවා ආදරණීය නිවේදන ශිල්පී අපේ ජයතිස්ස. ස්තුතියි කැලුම්. උදයි මේ ලස්සන ප්‍රසංගය ආරම්භ කිරීම මැදින් චිරාගත වූ පොතල් පහන් චාරිත්‍ර අනුකූලව දල්වමින් මේ දෙවන්ත ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා වාගේ මේ ආදරණීය ආරාධනය බණ්ඩාරවල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අසේල මැතිතුමනි ඔබතුමන් හට එවැගේම බණ්ඩාරවල මහනගර සභාවේ නාගරික කොමසාරිස් ටී ගජේන්ද්‍ර කුමාර මැතිතුමනි ඔබතුමන් හට එවැගේම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ලක්ෂ්මන් විජේසිරි මැතිතුමනි ඔබතුමන් හට එවැගේම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසනතිලක මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් චන්දන ගුණරත්න මැතිතුමනි ඔබතුමන් හට ඇල්ල ප්‍රාදේශ සභා අපේක්ෂිකා දයානී චම්පා වීරසිංහ මැතිතුමියනි ඔබතුමන් හට කුඹල්වල ප්‍රජා පොලිස් කමිටු සභාපති උපාලි විජේසුන්දර මැතිතුමනි ඔබතුමන් හට එවැගේම නිවේදන ශිල්පී ජයතිස්ස යාපා මහතාගේ වෙනුවෙන් ඔහුගේ පුත් තනුල කවිශ්වර ජයතිස්ස පුතුණුනි ඔබතුමන් හට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා චිරාගත වූ පොතෙල් පහන් දල්වා මේ සුන්දර ප්‍රසංගය ආරම්භ කරන ලෙසට. ඒ වගේම අපි ආදරයෙන් යුතුව ආරාධනා කරනවා අද දවසේ මේ දෙවන්ත වැඩ කටයුත්ත මේ පුරවරයට ගෙනීමේදී අද වෙන සංගීත කණ්ඩායමේ නායකත්වයේ දරන අමිත් දිසානායක සිග්නේචර් සංගීත කණ්ඩායමේ නායකතුමනි ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ ආදරණීය ගෞරවනීය සම්භාවනීය මුත්තන් සමග එන්න වේදිකාවට මේ මංගල පහන් සිළු දල්වා මේ දෙවන්ත වැඩ කටයුත්තට ඔබගේ ආශිර්වාදය කසු කරන්නට අපගේ ආදරණීය නිවේදන ශිල්පියා ඒ සඳහන් කළ
ආදරණීය ගෞරවනීය සම්භාවනීය ආරාධිත අවුරුද්දේ එන්න වේදිකාවට දල්ලමු පහන් සිළුව එක්කාසු කරමු ඔබගේ ආශිර්වාදය මේ වැඩ කටයුත්ත සාර්ථක වෙන්න කියලා ආශිර්වාදයත් එක්ක අරමුණු මේ ප්‍රසංගය කියන ඉල්ලීමත් ඉල්ලනක මම ආරාධනා කරන සියලුම ආරාධිත අවුරුද්දන්ට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා මේ වේදිකාවට දල්වන්නට පහන් සිළුව මේ දැල්වෙනා වූ මහත් සිළුවේ ආලෝකයෙන් මේ ප්‍රසංගය පුරාවට සාමකාමී වටපිටාවක් නිර්මාණය වේවා ඔබගේ හදවතට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා ඔබ ආදරණීය ප්‍රසංගයක් පවත්වන්නේ රාසාන් කන්දේවන් යාවචිව වේවා කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක මේ සියලු දෙනාගේම ආශිර්වාදයක් හසු කරගෙන දැල්වෙනා වූ මහත් සිළුවේ ආලෝකයෙන් පත්වීමයි කියන ප්‍රාර්ථනාවත් එක්කයි අදනවසේ මේ සුන්දර වැඩපිළිවෙලට මේ දල්වන්නට සිළු ආශිර්වාදයේ පසුකරන්නේ එවනම් ආරාධනා කරනවා මගේ තමයි ආදරණීය කරුණ මේ නැවත වැඩ කටයුත්තට ලොකු ශක්තියක් දෙවි සම්පූර්ණීකරණය කරපු ඌව වෙනස්සේ අභිමානය මේ දිසානායක ඔයාලට ආරාධනා කරනවා මේ මන්දල පහසින් සම්පූර්ණ ඒක අසවදන තමගේ ආශිර්වාදයේ එක්කාසු කළ පහල් සිරුදල්ව ආශිර්වාදයේ එක්කාසු කළ සම්භාවනීය උත්තරීය ඔබ සියලු දෙනාටම එවනම් ජයතිසය වඩාත් කියන්න දෙයක් ඇති අනිවාර්යෙන්ම ස්තුති කළොම් ඔව් කියන්න දෙයක් තියෙනවා ඇත්තටම දයියා නයිට් කිව්වම කවුරුත් පුලපුලා බලා හිටියේ මේ ප්‍රසංගය උතුරු කැබිල්ලවල නගර සභා ක්‍රීඩාංගණයට එනකල් එහෙමනම් ආදරණීය හිතවතුනි බණ්ඩාරවල පුරවරේ හැමෝම අවට වැලිමඩ බණ්ඩාරල හපුතල මෙයාවට හැමෝම එක්කාසු වෙලා අද මේ ප්‍රසංගයේ රස විඳින්නට සියල්ල සූදානම් වෙනවා එහෙමනම් ඔන්න ආරාධනා කරනවා ඇහෙන තෙක් මානේ සිටින ආදරණීය හිතවතුනි එක්වන්න අපි දිසානායක විත් සිග්නේචර් ආදරණීය සංගීත කණ්ඩායමත් එක්ක එහෙමනම් අපි බලමු ඉස්සරහට අපේ ආදරණීය රසිකයන්ට ලස්සන දායාදයක් අපි ගේනවා එහෙනම් ලංකාවේ ජනප්‍රිය ජනප්‍රාන්ත සංගීත ශිල්පීන් කීපයක්ම අද දිනේ ඔබ වෙනුවෙන් සංගීතවත් වෙනවා එහෙමනම් අපි මේ කටයුතු ආරම්භ කරමු කලුම් මේ විදිහට අපි අවස්ථාව දෙනවා අපට හොඳයි එහෙනම් අපි වෙනස මේ වැඩ කටයුතු ආරම්භ වෙද්දී අපේ සම්ප්‍රදාය දිනනවා සම්ප්‍රදායට මූලික මන්දල පන්සල් දැල්වීමෙන් අනතුරුව ඊළඟට සූදානම වේදිකාගත කරවන්නට ලංකාවේ ආදරණීයම හැමදාමත් වේදිකාවේ දකින නර්තන බාලිකාවියන්ට මේ ප්‍රසංග වේදිකාවේ ඔවුන්ගේ ඒ රංගන කෞශල්‍යයන් එක්කාසු කරමින් පූජා නර්තනය සමග එක්කාසු වන්නට එවනම් මේ ආරාධනය මීගමුව කටාන තරුසුවිත් තාණ්ඩව නර්තන බාලිකාවියන්ටයි ආරාධනා කරන්නේ වේදිකාවේ පූජා නර්තනය සමග එක්කාසු වන්නට